මට විස්තර ටිකක් කියන්න පුළුවන්ද ඉස්සෙල්ලා ඔයාගේ පුතේ? මගේ නම සුමීරක අදීප. මම ආවේ රත්නපුරේ කුරුවිට ඉඳලා. මගේ ගමට ළඟ. ඔව්. මගේ පාසල රත්නපුර සෙල්ලුක් විද්‍යාලය. ඔව්. මගේ පවුලේ 8 දෙනෙක් ඉන්නවා. 8 දෙනෙක් ඉන්නවා. ඔව්. ඔක්කොම ළමවද අද? කවුද ආවේ? ඔක්කොම ලාවද? ඔක්කොම ළමවද? ඔයාලට සතුටුයිද? අපි 3 දෙනාම හැරුණා දීප. ඔව් ගොඩක් සතුටුයි. ඩාක් සතුටුයිනේ. අභිෂේක මට ආසයි අහන්න. ජීවිතේ සතුටුම හිතුන දවසක් තියෙනවද පුතා? දවස කවදද? දවසක් තියෙනවා. මම මොන්ටිසෝරියේ අවුරුදු උත්සවයේදී ග්‍රීස් ගායනගල කොඩිය ගත්ත දවසේ. ඔයා තව කොඩියක් ගන්නවා? ඔව්. ඔයා ග්‍රීස් ගායනගල? ග්‍රීස් ගායනගල කොඩිය ගත්තා? ඔව්. ආ? ඔයා තව කොඩියක් ගන්නවා දීප. මවගෙන් අසනු එපා කියන ලයින් එකේදී මම දැක්කා මව අම්මව පෙන්වන්නේ මේ පපුවට තට්ටු කළා. ඒකට මොකක් හරි විශේෂ හේතුවක් තියෙනවද? මට මේ මවගෙන් අසනු එපා කියන කෑල්ල කොටස නැවතත් කියලා පෙන්නන්න. මවගෙන් අසනු එපා. එතකොට දැන් මවගෙන් අසනු එපා කියනකොට ඇයි මව කියනකොට තමන්ම පෙන්නගන්නේ? මට දැනගන්න කැමතියි. හදවතේ ඉන්න අම්මා. ඉතින් මවගෙන් අසන එපා කියලා ඒකින්ද තමයි පොපට හිතන්නේ.